යාළුවනේ කවදාවත් හිතලා බලලා තියනවද අපි කියන වචනයකට කෙනෙක්ගේ හදවත බිඳෙන්න පුළුවන්. ඒ වගේම සතුටු කරන්නත් පුළුවන්. අපි මොනවද කියන්නේ කියලා හිතලා බලන්න නැතුව කතා කරනවා. හිතලා බලලා තියනවද ඒ වචන වලට පණ තියෙනවා. ඔයා හිතන් දෙති මම විහිළුවකට විතරයිනේ කලේ. ඒත් අනිත් කෙනාගේ හිතට ඒක බර වෙන්න පුළුවන්. මාර දුකක් දෙන්න පුළුවන්. ඔයාට මතකද කෙනෙක් ඔයාට දුක් දුන්න වෙලාවක් ඔයාට හොඳට මතක තියෙනවා. ඒ වෙලාවේ හිතට දෙනුණු ඒ අමාරුව කොච්චර වේදනාවක්ද කියලා ඔයාට තාම මතක තියනවා නේද? එහෙනම් යාළුවනේ අපිත් ඒ වගේ දුක් ඒ කඳුළු අනිත් අයෙකුට දෙන්නෙතුව ඉමු. අපිට අබිම වෙන දෙයක් නැහැ ඒකින්. නමුත් කෙනෙකුට ලැබෙන්නේ සතුටක්. කවදාවත් ඔයා දෙයක් කතා කරන්න පෙර හිතන්න මට මේ වචනය අසන්න වෙලා නම් මට කොහොම හිතේද? අල්ලා කියනවා හදවත බිඳුණු මිනිසෙකුට මම විශේෂ කරුණාවක් දෙන්නේ. ඒ නිසා අනිත් අයගේ හිත බිඳෙන්න එපා. ආදරෙන් ලස්සනට කතා කරන්න. වචන වලට පණ තියනවා. යාළුවනේ ඔයාව වගේ මමත් අපි හැමෝම දුක් දෙක්ක අය. නමුත් ඒ දුක් අන් අයෙකුට නොදෙන එක හොඳ මනුස්සකමක් වේවා. අපේ වචනයෙන් අපේ සිනහවෙන් අපිට පුළුවන් අනිත් අයෙකුගේ හදවත සතුටින් පිරවන්න. අල්ලා අපිට ලස්සන හදවතක් දෙයි. අපි ලස්සනට හිටියොත් අනිත් අයගේ හදවතට දුක් නොදෙන ආදරෙන් කරුණාවෙන් පිරුණු මිනිසෙක් වෙන්න අපි හැමෝම උත්සාහ කරමු. මේ ලෝකෙට කරුණාව ආදරය ගොඩාක් ඕනේ වෙනවා. මතක තියාගන්න වචනවලට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. වචනවලට පණ තියෙනවා. අනිත් මිනිහාගේ හිත කඩලා දාන්නත් පුළුවන්. ඒ වගේම හදන්නත් පුළුවන්. සතුට කරන්නත් පුළුවන්. ලෝකෙට කරුණාව ආදරය ගොඩාක් ඕනේ වෙනවා.